මේ golden touch නිෂ්පාදන ගැන තමයි අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ කියලා. එතකොට අනිවාර්යෙන්ම ඔබේ හිතට එන දෙයක් තමයි මේ golden touch ගැන අපි මොනවද අද කතා කරන්නේ. shampoo, conditioner, face wash, cream ගොඩක් දේවල් තියෙනවා. අද මේ මොන දේ ගැන කතා කරත් අපි කැමති මේ ගැන වැඩිපුර දැනගන්න. ඒක නිසාම තමයි අපි නැවතත් අදත් මේ තවත් නිෂ්පාදනත් එක්ක ඔබ හමුවන්නට එන්නේ. ඒ වගේම තමයි දැන් කාන්තා පිරිමි කියලා දැන් ભેදයක් නැහැ. දෙගොල්ලෝ අතරම ඉතාමත් ජනප්‍රිය නිෂ්පාදනයක් බවට පත් වෙලා තියෙනවා මේ golden touch කියන නිෂ්පාදන පෙළ. ඉතින් ඒක නිසා golden touch නිෂ්පාදන පාවිච්චි කරලා ප්‍රතිඵල ලබාගත් ජනප්‍රිය රංගන ශිල්පියෙක් අදත් අපිත් එක්ක එකතු වෙනවා හෂාන් රත්නායක. ඒ වගේම තමයි ජ්‍යෙෂ්ඨ රූපලාවන්‍ය ශිල්පිනී ජාත්‍යන්තර උපාධිධාරිණී golden touch නිර්මාතෘ ජීවිනී ජයතිලක මහත්මියත් අද වෙනදා වගේම සජීවීව අපිත් එක්ක එකතු වෙනවා golden touch නිෂ්පාදන ගැන ඔබ වාක්‍යව දැනුවත් කරන්න. ආයිබෝන් ජීවිනී මහත්මියගෙන් අහන්න ඕන දැන් රූපලාවන්‍ය නිෂ්පාදන ගැන අපි ගොඩක් දැනුවත් කරනවා මේ විදිහට. අපි මාධ්‍යයන් ඔස්සේ සහ Facebook, YouTube හරහා දැනුවත් කරනවා. ප්‍රමිතීන් ගැන අපි දැනුවත් කරනවා. අපි කොහොමද හරියටම ක්‍රීම් එකක් මේ රූපලාවන්‍ය නිෂ්පාදන තෝරගන්නේ කියලා දැනුවත් කරන නමුත් තවමත් ප්‍රමිතීන් තොර නිෂ්පාදන රූපලාවන්‍ය නිෂ්පාදන වෙළඳපොලේ තියෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ හැම සුදු කරන නිෂ්පාදන වලට ලොකු ඉල්ලුමක් තියෙනවා ප්‍රමිතිය කෙසේ වෙතත්. දැන් මේ ගැන මම කැමති ජීවිනී ජයතිලක මහත්මියගේ අදහස දැනගන්න. මේ තත්ත්වය වෙනස් වෙන්නේ නැත්තේ ඇයි ඇත්තටම? ඇත්තටම ඉඳලා ගොඩාක් හොඳ ප්‍රශ්නයක්. මොකද ගොඩාක් අයට තියෙන ගැටලුවක් තමයි හැම සුදු කරද ඊයේත් මට කෙනෙක් කතා කරා එයාට සුදු වෙන්න ඕනේ කියලා. මේ අනුරාධපුර පළාතේ එයාට සුදු වෙන්න ඕනේ කියලා. ඉතින් සුදු වෙන්න මම හිතන්නේ මේ වෙනකොට ඉන්ජෙක්ෂන් පාවිච්චි කරලා තියෙනවා, ක්‍රීම් වර්ග පාවිච්චි කරලා තියෙනවා. හැබැයි තාම සුදුුනේ නැහැ කියලා. ඔන්න උතන තමයි වැරද්ද තියෙන්නේ. තමුන්ගේ හැම තමුන්ට උපතින් ආපු අපේ හැමේ පැහැය අපි උපතින්ම අරන් එන්නේ ඉන්දිරා. ඒක අපිට ලොකුවට වෙනස් කරන්න උත්සාහ කිරීම තමයි ගැටලු වලට මුහුණ දෙන්න වෙන තත්ත්වයක් ඇති වෙන්නේ. ඉතින් ඇත්තටම සුදු වෙනවා කියලා මම කියන්නේ නිරෝගී හැමක් පවත්වා ගැනීම තමයි වැදගත්. මොකද අපි දන්නවා සැලොන්ස් වල පොඩි ක්‍රීම් වර්ග හදලා දෙනවා රුපියල් 1000යි 1500 රුපියල් මම හිතන රුපියල් 13 14 තියෙනවා. හැබැයි ඉන්දිරා මේවට ප්‍රමිතියක් නැහැ. කවුද හදන්නේ? කොහෙද හදන්නේ? මේවා මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීමක් නැහැ. ඉතින් මේ වගේ දේවල් නිසා හුඟක් වෙලාවට ළමයි අමාරු වැටෙන පිම්පල්ස් පිරීච්චා එනවා. හොයලා බැලුවම හේතුව තමයි වයිටනින් ක්‍රීම් පාවිච්චි කරලා. ඒකට දිනයක් නැහැ. කවුද හැදුවේ කියලා කියන්න දන්නේ නැහැ. ඉතින් මේ දේවල් නිසා තමයි හුඟක් වෙලාවට මේ නැති ප්‍රශ්න අපි ඇති කරගන්නේ. ගොඩක් අපි දන්නවා මේ ප්‍රමිතියක් නැති මේ වගේ දේවල් මේ සුදු වෙන්න පාවිච්චි කරන දේවල් නිසා ඉඳිරා ස්කින් කැන්සර් පවා ගොඩක් වෙලාවට හැදෙන්න තියෙන ඉඩකඩ වැඩි. මොකද දන්නේ නැහැ මේවා කොහොමද දාන්නේ මොනවද මේවට දාන්න ඕන ප්‍රමිතියක් තියෙනවා මේ හැම දෙයකටම. ඉතින් එහෙම වෙනකොට මම හිතා දැන් අලුතෙන් ඇඩ් එකක් ඇවිල්ලා තියෙනවා සැලොන්ස් වල මේවා විකුණන්න බෑ කියලා. ඉතින් මම හිතන්නේ ඒක ඇත්තටම මේ රජයෙන් ගත්ත හොඳ තීරණයක්. ඒකෙන් වෙන්නේ හැමෝටම ඉතාමත්ම ආරක්ෂිතව නිරෝගීව ලස්සන වෙන්න පුළුවන්. දැන් අපි මේ ප්‍රොඩක්ට්ස් ගත්තොත් ඉඳලා දැන් අවුරුදු 15ක් විතරනේ. මේ 15ම මේවා මාකට් එකට දාන්න කලින් සෑහෙන කරදර විඳලා තමයි. මොකද ලේසියෙන් අපිට ගිහලා ප්‍රොඩක්ට් එකක් රෙජිස්ටර් කරගන්න බෑ. සෑහෙන කාලයක් මේවා හෙල්ත් මිනිස්ට්‍රි එකට දාලා වේටින් ලිස්ට් එකේ ඉඳලා එහෙම තමයි මේවා රෙජිස්ටර් කරන්නේ. මේ හැම එකක්ම එකින් එක වෙනම ෆයිල් හදලා මගේ හස්බන්ඩ් ඔයා කියන්නේ මාර විදිහට කාලයක් අපිට මේ ටික දාගන්න ගොඩක් දුකින්ද අපිට ෆයිල් හදලා වේටින් ලිස්ට් එකේ ඉඳලා ටග් ගාලා ගිහලා අපිට මේව දාන්න බෑ. ඉතින් නැත්තම් මේ නිෂ්පාදන මීට කලින් එලි දක්වන්නේ අපි. ඉතින් ඒ නිසා අපි මේ හැම දෙයකටම ප්‍රමිතිය ගැන අනිවාර්යෙන් අපි හිතුවා අපේ නිෂ්පාදන පාවිච්චි කරපු කිසිම කෙනෙකුට අර කියන ගැටලු ඇති වෙන්නේ නැහැ. මොකද වගකීම අපි හැමදාමත් ගත්තා. මොකද අපි නෙමෙයි ඇත්තටම සෞඛ්‍ය අමාත්‍යාංශය තමයි මේ වගකීම අරන් තියෙන්නේ. මොකද ඔවුන් තමයි අපිට මේකට හරි මේ සහතිකයක් දීලා තියෙන්නේ. ඉතින් ඒක නිසා කිසිම කෙනෙකුට golden touch පාවිච්චි කරන්න බය වෙන්න ඕන හැම නිෂ්පාදනයක්ම ස්කින් කෙයාර් ඒ වගේම hair care මේ හැම දෙයකටම අපි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඒ හැම ඩොකියුමන්ට් එකක්ම අරන් තියෙන නිසා අනුමැතිය අරගෙන තියෙනවා. අරගෙන තියෙන නිසා අතනින් මෙතනින් නමක් නැති දිනයක් නැති කවුද මේව හදන්නේ මෙහෙම නැති දේවල් පාවිච්චි කරන්න බෑ. මොකද ඕගොල්ලන්ම තමයි මේව පාවිච්චි කරලා අමාරු වෙටෙන්නේ. ඒක නිසා අනිවාර්යයෙන්ම ප්‍රමිතිය ගැන ගොඩාක් සැලකිලිමත් වෙන්න, තමුගේ සෞඛ්‍ය ගැන ගොඩාක් හිතන්න. අනිවාර්යයෙන්ම. ඒක නිසා තමයි අපි මේ විදිහට දැනුවත් කරන්නේ නේද නිරන්තරයෙන්. දැන් හෂාන්ගෙන් අහන්න ඕන රංගන ශිල්පියෙක්ට විශේෂයෙන්ම තමන්ගේ කාලය හරි වටිනවා. මොකද රූපය ගැන සැලකිලිමත් වෙන්න ලොකු කාලයක් ලැබෙන්නේ නැහනේ. ඒ වගේම තමයි විවිධ චරිත නිරූපණය කරද්දී ඒ හැම චරිතෙන් චරිතයටම පෙනුමත් වෙනස් වෙන්න ඕන සහ පෙනුම ඒ විදිහට තියාගන්න ඕන. දැන් මේ වෙනකන් golden touch හෂාන්ගේ රංගන ජීවිතේ ලබා දෙන දායකත්වය ගැන අපි කතා කරොත් කොයි වගේද? ඔව්
ඇත්තටම මේ ගෝල්ඩන් ටච් නිෂ්පාදන මම කියන්නේ මම හැමදාම කියනවා රංගන ශිල්පියෙක් විදිහට නෙමෙයි අපි මොන වෘත්තියක හිටියත් අපි ඕනම කෙනෙක්ට මේ නිෂ්පාදන භාවිතා කරන්න පුළුවන් කාන්තාවන්ට වෙනම තියෙනවා පිරිමි පවශ්‍ය වෙනම තියෙනවා විශේෂයෙන්ම මම ඉන්න ක්ෂේත්‍රෙත් එක්ක මම ගොඩක් වෙලාවට ඉන්දිරා වැඩ කටයුතු කරන මගේ රූපෙත් එක්ක එතකොට මගේ සමගන මම ගොඩක් හිතන්න ඕන මම හැමදාම ඉරව්වත් එක්ක වැඩ කරන්න හම්බ වෙන දවස් තියෙනවා එතකොට සම ඩැමේජ් වෙන්න පුළුවන් කුණු දොහොවිලි ඩැමේජ් වෙන්න පුළුවන් ඒත් මේ දේවල් රිකවර් කරගන්න විශ්වාසදායි ප්‍රමිතිගත ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතා කරලා වෙළඳ පොළවලට මිලදී ගන්න තියෙන නිෂ්පාදන ඇත්තටම අඩුයි ගොඩක් දේවල් තියෙනවා ජීවනි මහත්මිය කිව්වා වගේ දවසින් දෙකකින් අපේ සම දීප්ති වැඩි කරගන්න පුළුවන් සුදු වෙන්න පුළුවන් මේ වගේ නිෂ්පාදන තියෙනවා. හැබැයි මේවට කිමිකල් භාවිතා කරලා. එතකොට මේ නිසා සම තවත් ඩැමේජ් වෙන්න පුළුවන්. ඒතර මේක රිකවර් කරගන්න අපි තව ගොඩක් ට්‍රීට්මන්ට් කරන්න ඕන ඊට පස්සේ. ඉතින් ඊට වැඩිය හොඳයි සමට ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතා කරලා ප්‍රමිතිගත නිෂ්පාදනයක් විදිහට ගෝල්ඩන් ටච් සමාගම හඳුනා දීලා තියෙන නිෂ්පාදන රැසක් අපි ඉස්සරහට කතා කරමු මේ ගැන. ඉතින් මම හිතන්නේ මගේ වෘත්තියට මට විශ්වාසදායී ලෙස භාවිතා කරන්න පුළුවන් නිෂ්පාදනයක් තමයි ගෝල්ඩන් ටච් කියන්නේ. අනිවාර්යයෙන්ම ඉතින් හෂාන් කිව්වා වගේ මේක නිසාම තමයි අපි මේ තරම් ඔබව දැනුවත් කරන්නේ. ඒ වගේම තමයි ඔබට පුළුවන් ඔබගේ සමට ඔබගේ කොණ්ඩේට මොන වගේ නිෂ්පාදනද ගැලපෙන්නේ කියලා දැනගන්න. මම මතක් කරන්නම් දුරකථන අංක 07002707174 07002707172. ඒ වගේම තමයි Facebook, Instagram, YouTube සහ TikTok හරහා ඔබට පුළුවන් වැඩිදුර විස්තර දැනගන්න වීඩියෝස් නරඹන්න කොහොමද පාවිච්චි කරන්නේ කියන දේවල් ගැන වැඩිදුර විස්තර බලා ගන්න. ඒ වගේම තමයි goldentouchlk.com කියන වෙබ් අඩවියට පිවිසිලත් ඔබට පුළුවන් වැඩිදුර විස්තර ලබා ගන්න මේ නිෂ්පාදන සම්බන්ධයෙන්. දැන් ජීවනි මහත්මියගෙන් අහන්න ඕන දැන් golden touch නිෂ්පාදන වල තියෙනවා ෂැම්පු සහ කන්ඩිෂනර් ඔබ දකිනවා තිරේ. මේ ෂැම්පු සහ කන්ඩිෂනර් අනර්ගයි හොඳ ප්‍රමිතියෙන් යුක්තයි සහ කොණ්ඩෙට දාපුහම නියමයි කියලා කාන්තා පාර්ශවයේ ප්‍රතිචාර තියෙනවා. අපිට ලැබෙනවා ඒ ප්‍රතිචාර. දැන් මේ කන්ඩිෂනර් සහ ෂැම්පු පිරිමි පාර්ශවයට ගැලපෙනවද? ඒ වගේම තමයි ඔවුන් තමන්ගේ හිසකෙස් වලට ගැලපෙන ෂැම්පු වර්ගය තෝරගන්න ඕන කොහොමද ජීවනි මහත්මිය? දැන් ඒ වගේම කන්ඩිෂනර් භාවිතයත් මේ පිරිමි ළමයින්ගේ කෙස් වලට ගැලපෙනවද? ඔව් ඇත්තටම හුඟක් වෙලාවට අපි හිසකෙස් පිරිසිදු කරන්න තමයි ෂැම්පු එකක් පාවිච්චි කරන්නේ. ඉතින් මේ පාවිච්චි කරන ෂැම්පු එක නිසා හුඟක් වෙලාවට තියෙන හිසකෙසුත් නැති වෙන වෙලාවල් තියෙන්නේ. මම දකිනවා සබන් පාවිච්චි කරන අදටත් ගොඩක් අය සබන් පාවිච්චි කරන හිසකෙස් පිරිසිදු කරන්න. ඉතින් ඇත්තටම සල්ෆේට් වගේ දේවල් නිසා හුඟක් වෙලාවට හිසකෙස් ආයේ නැවත වතාවක් වැවෙන එක. ඒ කියන්නේ අපි හිතමු කෙස් ගහ එතනින් ගැලවිලා ගියාට පස්සේ ඉඳලා ඒ කෙස් ගහ වැවිලා තියෙන තැන එහෙමම වැහෙනවා. ඒ පෝස් එහෙමම වැහෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා තමයි කියන්නේ හිතකර හොඳ ෂැම්පු එකක් පාවිච්චි කරන්න කියලා තියෙන ගොඩාක් පිරිමි ළමයින්ට තියෙන ගැටලුවක් තමයි ඉක්මනින් තට්ටේ පෑදෙන එක. දැන් ඇත්තටම පිරිමි අයට විතරක් නෙමෙයි කාන්තා පාර්ශවයත් මගේ ළඟට එනවා. මේ හිසකෙස් අඩුවීම ඉස්සරහ වහගන්න විදිහක් නැහැ තට්ටේ පේනවා කියලා. එහෙනම් ඒකට හේතුව තමයි අර පිරිසිදු කරනකොට තමුන්ට ගැලපෙන හරිම ෂැම්පු එකක් තෝරගන්න එක තමයි වැදගත්. දැන් අපේ ගෝල්ඩන් ටච් ගත්තොත් ඉන්දිරා අපි හිසකෙස් වලට අණුව තෝරගන්න පුළුවන්. මොකද ගොඩක් අයට තියෙන සමහරට වියලි හිසකෙස් තියෙනවා. ඒ වගේ විස් කබල ගොඩක් වෙලාවට වියලි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි තෙත අපි කියන්නේ මේ සීබම් වැඩි හිස් කබලෙන් වැඩිපුර සීබම් පිට කරන අය ඉන්නවා. ඉතින් එහෙම අයගේ ටික වෙලාවක් නාලා ටික වෙලාවක් යනකොට හිසකෙස් ඔක්කොම තෙල් වලින් ඇලෙනවා. ඉතින් ඒ වගේ තත්ත්වයක් තියෙනකොට අපි ඒකට ගැලපෙන කන්ඩිෂනර් සහ ෂැම්පු තමයි තෝරගන්න ඕනේ. හුඟක් ඩ්‍රයි හිසකෙස් වගේ තියෙනවා නම් කුණ්ඩේ කැඩි කැඩි යනවා. ඊට පස්සේ කුණ්ඩේ වැවෙන්නේ නැහැ. කුණු දූවිලි හිස් කබල එකතු වෙලා තියෙනකොට ඉඳලා අපි කොච්චර කුණ්ඩේ පීරලා නාලා මොනම කරත් හිසකෙස් වැවෙන එක හරි අඩු වෙන්න පුළුවන්. සමහර අය හිතනවා මේ සතියට එක දවසක් විතර ෂැම්පු කරාම ඇති මේ අපි දිනපතාම නැවත් නිකම් වතුරෙන් හොදලා නැවම ඇති කියලා. ඉතින් හැබැයි නිකම් වතුරෙන් හේදුවට මේ තෙල් කුණු දූවිලි යන්නේ නැහැ. ඉස්සර කියන තත්ත්වය ඇති වෙනවා. මම හිතන්නේ ගොඩක් වෙලාට ඒක පිරිසිදුකම අඩු වුණාම තමයි අර තෙල් කුණු දූවිලි අර හිසකෙස් අතර මැද්ද හිර වුණාම තමයි ඉස්සර කියන තත්ත්වය ගොඩක් වෙලාවට ඇති වෙන්නේ. ඉතින් අර පිරිසිදුකම හොඳ පිරිසිදුකමක් තිබුණා නම් ඉන්දිරා ඔය ඉස්සර කියන තත්ත්වය ඇති වෙන්නේ නැහැ. ඒ ඉස්සර කියන දේත් හේතුවක් වෙනවා හිසකෙස් ගැලවිලා යන සහ නැවත වතාවක් එතන කෙස් ගහ එන්නේ නැති වෙන්න එක හේතුවක් වෙනවා මේ ඉස්සර කියන තත්ත්වයට. ඉතින් ඒක නිසා අනිවාර්යෙන් golden touch කියන අපේ රේන්ජ් එකේ හිසකෙස් වලට ගැලපෙනම විදිහට තෝරගන්න පුළුවන් ෂැම්පු වර්ග තුනක් තියෙනවා. ඉතින් ඒක නිසා ගොඩක් අපි හිතමු ළමයි විලාසිතා කරනවා ඒ වගේම මේ කලර් කරනවා රීවොන්ඩින් කරනවා ඒ කියන්නේ කෙමිකල්ස් පාවිච්චි කරන ඉතින් එහෙමයිට අපේ තියෙනවා කෙරටින් ෂැම්පු එක තියෙනවා ආගන් ඔයිල් ෂැම්පු එක තියෙනවා ඒ වගේම තමයි මේ
ආෆ්ටර් කෙයාර් වලට ඒ කියන්නේ අපි තුමු අපි කෙමිකල්ස් පාවිච්චි කරාට පස්සේ අපි මේ කුණ්ඩේ ලස්සනට තියාගන්න ඕනේ. ඒ වෙනුවෙන් අපේ ලිව් ඔන් කන්ඩිෂනර් තියෙනවා. ඒ වගේම තමයි මේ ගොඩාක් හිස කෙස් වල තෙල් තත්ත්වය තියෙනවා. අපේ ලයිම් ෂැම්පූ එක තියෙනවා. ඉතින් මේක දෙගොල්ලන්ටම ගොඩාක් හොඳට පාවිච්චි කරන්න පුළුවන් ඉඳලා සමහර ෂැම්පූ පාවිච්චි කිරීම නිසා අපි දන්නවා මේ වගේ තියෙන සල්ෆේට් අඩංගුයි, ඒ වගේම පැරබන්, ඒ වගේම ෆෝමල්ඩිහයිඩ්‍රේට් මේ වගේ දේවල් නිසා ගොඩාක් වෙලාවට කැන්සර් වගේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන් සහ හිස කෙස් ගොඩාක් ඩැමේජ් කරනවා. ඉතින් ඒ වගේන් ඒ දේවල් නැතුව තමයි අපේ මේ ෂැම්පූ එක හදලා තියෙන්නේ. ඒක නිසා දවස ගානේ පාවිච්චි කරා කියලා කිසිම කෙනෙකුට හානියක් වෙන්නේ නැහැ. හිස් කබල ගොඩාක් හොඳින් පිරිසිදු වෙනවා. ඒ වගේම තමයි කන්ඩිෂනර් වලින් ගොඩාක් හොඳ ලස්සනට හිස කෙස් පවත්වාගෙන යන්න පුළුවන්. කෙනෙක්ට දැක්ක ගමන් දැන් මගේ හිස කෙස් ගත්තොත් කන්ඩිෂනර් නැතුව තියාගන්න බෑ. ෆ්‍රිසි වෙනවා. හරිම ඩ්‍රයි බවක් තමයි තියෙන්නේ. ඒ තත්ත්ව දැන් දැක්කොත් කාටවත් තේරෙන්නේ නැහැ. හිස කෙස් ඩ්‍රයි කියලා. හේතුව තමයි මම ලිව් ඔන් කන්ඩිෂන් එකක් දාලා තියෙන්නේ. ඉතින් ඒක නිසා තමුන්ගේ හිස කෙස් වලට හරියටම හරියන දේ තෝරගන්න පුළුවන් ෂැම්පූ සහ කන්ඩිෂනර් ගෝල්ඩන් ටච් කියන මේ අපේ රේන්ජ් එකත් එක්ක එකතු වුණා. අනිවාර්යයෙන්ම දැන් හෂාන් වෙනන් දැක්කම හෂාන්ගේ හිස කෙස් දැක්කහම තේරෙනවා මේ හිස කෙස් ගැන සෑහෙන සැලකිලිමත් වෙන කෙනෙක්. අනිවාර්යයෙන් හරිම තෙල් ගතිය හරිය දිලිසෙනවා බලන්න. දැන් හෂාන්ගෙන් අහන්න ඕනේ දැන් රංගන ශිල්පියෙක් වුණාම දැන් එක එක චරිතවලට මේ ගැළපෙන විදිහට ඔය හිස කෙස් වෙනස් කරන්න වෙනවනේ. එතකොට නොයෙකුත් රසායනික ද්‍රව්‍ය දානවා, අයන් කරන්න වෙන ඔය වගේ නොයෙකුත් දේවල් කරන්න වෙනවා. දැන් මේ ගෝල්ඩන් ටච් ෂැම්පූ එකෙන් කොයි වගේ ආරක්ෂාවක්ද ලැබෙන්නේ ඔබගේ හිස කෙස් වලට? ඔව් ඇත්තටම විශේෂයෙන්ම මම කරන වෘත්තියත් එක ගොඩක් කලාට මම හෙයා ස්ප්‍රේ එක ඇත්තටම ජීවනි මහත්මයා හෙයා ස්ප්‍රේ එක මම ගොඩක් යූස් කරන කෙනෙක්. හෙයා ස්ප්‍රේ එක එතකොට ජෙල් මේ හැම දෙයක්ම දැන් අපි උදේ යූස් කරාට පස්සේ ගොඩක් වෙලාට මම රෑ තමයි ඒක රිමූව් කරන්නේ. එතකොට මේක හරියටම ඒතර හිස කෙස් වලට මේක හොඳටම අල්ලලා ඩැමේජ් වෙන ප්‍රමාණය උපරිම ඩැමේජ් වෙලා. හැබැයි අපිට දැන් ඒක තේරෙන්නේ නැහැ. ටික කාලයක් යද්දි හිස කෙස් යන්න පටන් ගන්නවා. හිස කෙස් නිකන් ෆ්‍රෙෂ් නැති ගතියක් මට ඒක මෑත කාලේ ඇත්තටම දැනෙන්න ගත්තා. හැබැයි ගෝල්ඩන් ටච් හඳුන්වා දීලා තියෙනවා ෂැම්පූ එක. මේකෙන් මට පුළුවන් වෙලා තියෙනවා මගේ හිස කෙස් පිරිසිදු කරගන්න. දැන් අර හෙයා ස්ප්‍රේ අනම්මනම් ගැහුවට පස්සේ කුණු දුහවිලි ටක් ගාලා බැඳෙනවා දවසේ වැඩ කටයුතු කරද්දී. ඉතින් ගෙදර ආවට පස්සේ මේ ෂැම්පූ එක පාවිච්චි කරලා මට කුණු දෙවිලි ඉවත් කරගන්න. එතකොට ඩැමේජ් වෙලා තියෙන එක නැවත රිකවර් කරගන්න අවශ්‍ය කරන අමතර පෝෂණයක් ලබා දෙන්න මට ගෝල්ඩන් ටච් ෂැම්පූ එක තමයි ගොඩක් උදව් වෙලා තියෙන්නේ. සහ ඉතින් පස්සේ ගොඩක් යාට මගේ හිස කෙස් ටිකක් වියලි. එතකොට තෙතමනේ කියන එක මම ගොඩක් බලාපොරොත්තු වෙනවා. ෆ්‍රෙෂ් ගතිය මම හරි ආසයි ෆ්‍රෙෂ්ව තියන්න. ඉතින් ඒකට ෂැම්පු කරාට පස්සේ මට ගෝල්ඩන් ටච් කන්ඩිෂනර් එක ගොඩක් උදව් වෙලා තියෙනවා. දවසේ හිස කෙස් ටික ලස්සනට තෙතමන තියෙනවා. එතකොට ෆ්‍රෙෂ් එකට හරිම මටත් හරි මානසිකව දෙයක් එකතු කරන්න හෂාන්. මොකද හෂාන් වගේ කෙනෙකුට දවස ගානේ නාන්න ඕනේ. හොඳට ගොඩක් දේවල් දැන් ඔය වියලි කියලා කිව්වට දැන් මෙහෙම පේන්නේ නැහැ බලන්න. ඒකේ රහස තමයි මේක. දවස ගානේ නානකොට ඉඳලා අනිවාර්යෙන් ෂැම්පු කරන්න. මොකද දාන්න මූස් එතකොට හෙයා ජෙල් වර්ග අයින් කරන්න බෑනේ. ඉතින් එහෙමනම් ඔක්කොම කෙමිකල් තියෙනවා. එතනම කෙමිකල්. ඔළුවත් රිදෙන්න ගන්නවා සමහරලාට. ඉතින් මම හිතනවා මගේ හිස කෙස් නිරෝගීව තියාගන්න ගෝල්ඩන් ටච් ෂැම්පු එක සහ කන්ඩිෂනර් එක මේ විද්දි උදව් වෙලා තියෙනවා. කලින් කතා කරා වගේ පිරිසිදුකම තමයි ෆස්ට්. අපි මේ මොන නිෂ්පාදනය භාවිතා කරත් අපේ සම එතකොට හිස කෙස් මේ හැම දෙයක්ම පිරිසිදු කරගන්න. ඉතින් ඒකට විශ්වාසදායි නිෂ්පාදනයක් තමයි ගෝල්ඩන් ටච් කියලා කියන. මම අවුරුදු 9ක් වගේ කාලයක් ගෝල්ඩන් ටච් එක රැඳෙනවා. ඉතින් බය නැතුව භාවිතා කරන්න අනිවාර්යෙන් ප්‍රතිඵල ඔබට ලබා ගන්න පුළුවන්. අනිවාර්යයෙන් මේ වගේම තමයි දැන් ගෝල්ඩන් ටච් විතින් බොඩි ලෝෂන් වර්ග ගණනාවක් හඳුන්වලා තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි කාන්තාවක් විදිහට නම් රූපලාවන්‍ය නිෂ්පාදන මේ කාන්තාවන්ට තමයි වැඩිපුර ගැලපෙන්නේ කියලානේ අපි හිතන්නේ. ජීවනී මාත්මේ එහෙම විශ්වාසයක් තියෙනවා සාමාන්‍යයෙන් අපි. මේ බොඩි ලෝෂන් භාවිතා කිරීම පිරිමි පාර්ශවයට වැදගත්ද ඇත්තටම? ඉන්දිරා ඔය ආසනේ ඔයාගේ හස්බන්ඩ් ලස්සනට ඉන්නවා. මම නම් ආසයි මගේ හස්බන්ඩ් ලස්සනට මගේ පුතා ලස්සනට ඉන්නවට දැන් හෂාන්ලා වගේ අය මේ ෆීල්ඩ් එකේ ගොඩක් ඉහළින් ඉන්න අය නේ. ඕන කෙනෙක් දැක්කම ඒගොල්ලන්ගේ කෙලින්ම අපේ S2 යන්නේ යාගේ ස්කින් එකට හෙයා එකට තමයි ඕන කෙනෙක් S2 යන්නේ. ඉතින් ස්කින් එක ලස්සන නැත්නම් ඉන්දිරා අපි කොච්චර කොහොම පිරිසිදුව ලස්සනට හිටියත් ස්කින් එක පරිස්සම් කරගත්තේ නැත්නම් මූණ ලස්සන තිබුණාට වැඩක් නෑ නේ හෂා. සමහර වෙන්න මූණ එකපාරටක් ඇඟ එකපාරක් ඒක මගේ යාළුවෝ අත් දෙක කකුල් දෙක වේලිලා. කකුල් දෙක වේලිලා කොරල වගේ හැදිලා තියෙනවා. ඉතින් ඒ වගේ තිබුණාම ඉන්දිරා හරි අපරාධයක්. ලස්සන මූණක් තියෙන කෙනෙකුට දැක්ක ගම මම කියන්නේ අත් දෙකයි කකුල් දෙකටත් ඇහැ යනවා. දැන් අපි මූණ දැක්කම හරි ලස්සනයි කියලා හිතලා කකුල් දෙක වේලිලා ඉරිතැලිලා නේ වෙනුම පැලිලා එහෙම තිබ්බොත් එහෙම අර අපේ අර හිතේ ඇතිවෙච්ච පහන් හැංගීම මෙහෙම පිටින්ම නැති වෙලා යනවා ඉන්දිරා. ඉතින් ඒක නිසා මම කියන්නේ කාන්තා පුරුෂ දෙගොල්ලන්ම ලස්සනට ඉන්න ඕනේ. කියන්නේ අපි විතරක් ලස්සනට ඉඳලා මදි. මම මගේ හස්බන්ඩ් තැනකට මට ගෙනියන්න බැරි නම් මම සහභාගී වෙන තැන් වලට ගෙනියලා මම මගේ හස්බන්ඩ් හංගලා තියෙනවා නම්
එතන මම හිතන්නේ හොඳ පැවැත්මක් තියෙයි කියලා. ඉතින් ඒ කියන්නේ අපි දෙන්න මේක හා සමාන වෙන්න ඕනේ. මම වගේම මගේ හස්බන්ඩ්ත් හොඳට ඉන්න ඕනේ. ලස්සනට ඉන්න ඕනේ. ඉතින් ඒක නිසා මම කියන්නේ කාන්තාවද පුරුෂ පක්ෂයේද කියන එක වැදගත් නෑ. ලස්සනට ඉන්න සහ මේ ස්කින් එක ලස්සනට තියාගන්න. ඉතින් අපේ බොඩි බටර් ක්‍රීම් එක ගත්තොත් ඉන්දිරා ටිකක් thickness එක වැඩි. ඒකෙදි වෙන්නේ ස්කින් එක ගොඩාක් ඩ්‍රයි වෙලා තියෙනවා නම් ගොඩක් ඒ කියන්නේ අපි හදන්න බෑ කියලා කියන්නේ ස්කින් එක ගොඩාක් වේලිලා ඉරිතැලිලා එහෙම තියෙන කෙනෙකුට අපේ බොඩි බටර් ක්‍රීම් එකෙන් ගොඩාක් ලස්සනට ස්කින් එක සති 3ක් වගේ කාලයක් යනකොට ඉඳලා පැහැදිලිවම විලුඹ පැලිලා තියෙනවා නම් ඒවත් නැති කරගන්න පුළුවන්. ඒ වගේම කකුලේ කොරළ වගේ තත්ත්වයක් තියෙනවා. ඒ තත්ත්වය නැති කරගන්න පුළුවන්. මේ අපි ගොඩක් වෙලාට වතුර අල්ලනවා. මේ දැන් මම නම් ගොඩක් සැලොන් එකේ කෙමිකල්ස් පාවිච්චි කරනවා. මේ එක එක වැඩවලදී වතුර ගොඩක් අල්ලනවා. ඉතින් මමත් මගේ අත් දෙක මේ ගොඩාක් කැත වෙනකොට මම හරි අකමැති ඉඳලා. ඒ නිසා මම හැමදාම රැට ටීවී බලන වෙලාවට බොඩි බටර් එකෙන් තමයි ගොඩක් වෙලාවට විනාඩි 10ක් 15ක් මම චුට්ටක් නිදා ගන්න කලින් අත් දෙක පොඩ්ඩක් මසාජ් කරගන්නවා. ඉතින් අදටත් මම ගෙදර මට වැඩට කවුරුත් නැහැ. සේවය කරන්නේ මම තමයි ඔක්කොම කරන්නේ. හැබැයි හැමෝම මගෙන් අහනවා "ඔයා ලස්සනට අත් දෙක තියාගෙන ගෙදර වැඩ කරන්නේ නැහැ නේද?" කියලා. මම වැඩ කරනවා ඉඳලා. හැමදේම මම තමයි කරන්නේ. ඉතින් මං කියන්නේ ලස්සනට ඉන්න කවුරු කොහොම කිව්වත් අපි ගැන ගොඩක් සැලකිලිමත් වුණොත් හොඳ ප්‍රොඩක්ට් එකක් ඒක කියන්නේ බොඩි ක්‍රීම් එකක් නම් අනිවාර්යෙන් පාවිච්චි කරන්න ඕනේ. ඉඳලා හොඳ ක්‍රීම් එකක්. එහෙම වුණොත් තමයි දෑත් දෙපා මූණ විතරක් නෙමෙයි දෑත් සහ දෙපාත් කාන්තා පුරුෂ දෙගොල්ලන්ටම ලස්සනට ඉන්න පුළුවන්. අනිවාර්යයෙන්ම දැන් මේ බොඩි ක්‍රීම් ගැන කියන බොඩි යෝගට් ගැන කියන දැන් මේ කොච්චර දේවල් අපි දැනුවත් කරත් අනිවාර්යයෙන්ම අපි දන්නවා ඔබට යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා අහන්නයි කියලා. ඉතින් ඒක නිසා මම නැවතත් මතක් කරන්නම් දුරකථන අංක 0702 71 70 74 කියන දුරකථන මාර්ග දෙකම විවෘත වෙලා තියෙනවා Golden Touch නිෂ්පාදන ගැන ඔබට දැනුවත් වෙන්න. ඒ වගේම තමයි Facebook, Instagram, YouTube සහ TikTok හරහාත් ඔබට වීඩියෝ බලලා මේ කොහොමද මේවා පාවිච්චි කරන්නේ මොනවද අන්තර්ගත වෙලා තියෙන මේ දේවල් ගැන අනිවාර්යයෙන්ම දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි goldentouchlk.com කියන වෙබ් අඩවියටත් පිවිසුනොත් තවත් වැඩිදුර විස්තර ඔබට Golden Touch නිෂ්පාදන ගැන දැනගන්නට හැකියාව තියෙනවා. දැන් Golden Touch body lotion එක ගැන අපි කතා කරේ. මම කැමතියි හෂාන්ගෙන් අහන්න. දැන් මේ Golden Touch body lotion වර්ග අතුරින් මොන body lotion වර්ගයේද හෂාන් තෝරගෙන තියෙන්නේ නේ අපිට දැනගන්න නේ කාට හරි ඇහුවොත් කියන්න පුළුවන් නේ. මොකක්ද මේ විශේෂත්වය ඇත්තටම? ඒ රේන්ජ් එකට මම කැමතියි. බොරු කියන්න ඕනේ නැහැ නේ ඇත්තටම. මොකද මම මේකට පොඩි දෙයක් එකතු කරන්නම්. Golden Touch නිෂ්පාදන භාවිතා කරන්න පටන් ගත්තට පස්සේ ටික ටික මට ප්‍රතිඵල ලැබෙන්න පටන් ගන්නවනේ. මම මගේ සම නිරෝගීව තියෙනවා මම දකිනවා, හිසකෙස් නිරෝගීව තියෙනවා දකිනවා. එතකොට මට මං ගැන ලොකු විශ්වාසයක් ඇති වෙනවා සහ මම මේ නිෂ්පාදන නැවත නැවත භාවිතා කරන්න සහ ප්‍රතිඵල ලබා ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක්. ඉතින් ඇත්තටම Golden Touch පිරිමි පාර්ශවයට හඳුන්වා දීලා තියෙනවා බොඩි බටර් එක, බොඩි යෝගට් එක, ඒ වගේම තමයි බොඩි ගෝල්ඩ් එක. ඉතින් මේ නිෂ්පාදන අපිට භාවිතා කරන්න පුළුවන්. හැබැයි ඔබේ සම ටිකක් වියලි වැඩි නම් නේද ජීවිනි මහත්මිය අපිට බොඩි බටර් එක භාවිතා කරන්න පුළුවන්. හැබැයි මගේ සම ගොඩාක් වියලි නැහැ. ඒ නිසා මම ගොඩක්ම කැමති බොඩි යෝගට් එක. මොකද දවසේ වැඩ කටයුතු කරද්දී මගේ සම නිරෝගීව තියාගන්න, තෙතමනය තියාගන්න, ෆ්‍රෙෂ්ව තියාගන්න මට ගොඩක් ලුක් එකක් එනවා බොඩි යෝගට් එකේ. මම ඇත්තටම කැමති බොඩි යෝගට් එකට. මොකද මට ඒක දවස් වල කටයුතු කරද්දී ඇප්ලයි කරන්න පුළුවන්. සහ බොඩි ගෝල්ඩ් එක මම ඇප්ලයි කරන්නේ රාත්‍රී නිින්දට යද්දී. තමයි ඇප්ලයි කරන්නේ. මොකද පහවදා බලද්දී සමට අවශ්‍ය කරන පෝෂණය ලැබිලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි බොඩි ගෝල්ඩ් එක මේක ඕනම ස්කින් එකකට භාවිතා කරන්න පුළුවන්. මම හිතන්නේ කාන්තා පුරුෂ දෙගොල්ලටම මේ නිෂ්පාදනය භාවිතා කරන්න පුළුවන්, ප්‍රතිඵල ගන්න පුළුවන්. මම කියන්නේ අර මූණට විතරක් නෙමේ අපේ සමටත් අපේ ශරීරයේ සමටත් අවශ්‍ය කරන පෝෂණය විශ්වාසදායක ලබා දෙන්න පුළුවන් Golden Touch හරහා. ඉතින් භාවිතා කරලා බලන්න. විශේෂයෙන්ම පිරිම් පාර්ශවයේ ටිකක් හිතනවා මදි තමන්ගේ ස්කින් එක ගැන ඔෆිස් එකට යද්දී, ලේ වැඩ කටයුතු කරද්දී, කාන්තා පාර්ශවය වගේම ඔබත් අනිවාර්යෙන් ලස්සනට ඉන්න. ඔබේ පෞරුෂත්වය වැඩි දියුණු කරගන්න ඔබේ සම සහ හිසකෙස් ඔබ අනිවාර්යෙන්ම මේ දේවල් භාවිතා කරලා ප්‍රතිඵල ලබා ගන්න. දැන් ඒ රහසත් දැනගත්තා. දැන් අපි දකිනවා දැන් විශේෂයෙන්ම තරුණයින් වැඩි වශයෙන් තමන්ගේ රූපය ගැන සැලකිලිමත් වෙනවා දැන් ඉස්සරට වඩා ටිකක් නේ ජීවනි මාත්මේ. ඒ වගේම තමයි වුණොත් කැමති මූණ ලස්සන කරගන්න, ඒ වගේම සුදු වෙන්න දැන් මේ Golden Touch blackout cream එකෙන් ඇත්තටම අපිට පුළුවන් ද මේ වැඩේ කරගන්න සුදු වෙන්න? අනිවාර්යෙන් පුළුවන්. අර සුදු වෙන කතන්දරයක් වා මුලදීම ඇහුවනේ වගේ. ඉතින් ඔන්න ඒ වෙනුවෙන් තමයි Golden Touch blackout cream එක ඔවුන්ට දීලා තියෙන්නේ ගොඩාක් පරිස්සමින්.
ලස්සනට ස්කින් කලර් එක හදාගන්න පුළුවන් ගොඩක් පරිස්සමෙන්. මොකද පරිස්සම නැති වුණාම තමයි අර එක එක ගැටලු වෙන්නේ. අර බ්ලීචින් ක්‍රීම් ගාලා ගෙඩි ඇවිල්ලා ඒවයි නැවත වතාවක් හදන්න බෑ. අන්තික ස්කින් එක තුනී වෙනවා ගොඩක් වෙලාවට. ඉතින් එහෙම වෙන්නේ නැහැ. බ්ලැක් අවුට් ක්‍රීම් එක පාවිච්චි කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේක රාත්‍රී ආලේපනයක් විදිහට තමයි අපි දීලා තියෙන්නේ. නමුත් ගෙදර ඇතුලේ ඉන්න කෙනෙකුට ඉඳිලා දවල් කාලේ මේක ගන්න පුළුවන් අවුවට යන්නේ නැත්තම්. එහෙම නැත්තම් අපි එළියට යන කෙනෙකු නම් අනිවාර්යයෙන්ම මේක රාත්‍රී ආලේපනයක් විදිහට පාවිච්චි කරන්න. සති 3ක් වගේ කාලයක් යනකොට ඕගලන්ටම බලාගෙන පුළුවන් අවුවට කළු වෙලා තියෙන සියලුම පැහැ ඉක්මනින්ම ඉවත් වෙලා යනවා. ඒ වගේම තමයි ස්කින් එකට හරිම ලස්සන ග්ලෝ එකක් එනවා. ලස්සන ගෝල්ඩන් කලර් එකක් එනවා. ඒක මේ අපි කියන්නේ අර ඉස්සු වගේ තඹපු ඉස්සු වගේ සුදු වෙන්නේ එහෙම වෙන්නේ නැහැ ඉතින්. තියෙන සම ලයිට් කරගන්න. තියෙන සම ලයිට් වෙනම සහ අර හොඳ හෙල්දි ලුක් එකක් එනවා හැමත. අපි දැන් ගොඩක් වෙලාවට ගත්තාම බෙල්ල කළුයි මූණ එක පාටක් ඇඟ එක පාටක් නේ. ඉතින් එකම පාටකට ගන්න පුළුවන්. අපේ මේ බ්ලැක් අවුට් ක්‍රීම් එක පාවිච්චි කරොත් මේක කාන්තා පුරුෂ දෙගොල්ලන්ටම පාවිච්චි කරන්න පුළුවන්. ගොඩාක් ලස්සන එක නිරෝගිමත් පැහැයක් තමයි ගන්න ලැබෙන්නේ. සහර අලිගට පෙරසාරය කියලා මම දැන් ඒක දැනගත්තේ අද ඇත්තටම. මොකද මම කලින් හැම වෙලේම කියන ගෝල්ඩන් ටච් කියලා කියන්නේ කිමිකල් නැතුව ස්වාභාවික අමුද්‍රව්‍ය භාවිතා කරලා වෙළඳපොළට දෙන නිෂ්පාදන පෙළක්. ඉතින් මම හිතන්නේ මේ නිෂ්පාදනය තුළ ස්වාභාවික ඔයා බලන්න දැන් මට වඩා ඒ ගැන වැඩිපුර කතා කරන්න. මම ඇත්තටම ඉන්ද්‍රා ඒක මම කියන්න ඕන. මම මොන නිෂ්පාදනය භාවිතා කරත් ගොඩක් වෙලාවට මම ඒකේ බලන තියෙන අමුද්‍රව්‍ය මොනවද? මේක නිෂ්පාදනය කරන්නේ මොන සමාගමද? මේකෙන් අපිට සමට ගන්න පුළුවන් ප්‍රතිඵල මොනවද? ඉතින් ඒ නිසා තමයි විශ්වාසයෙන් ගෝල්ඩන් ටච් ගැන අද මම මේ කතා කරන්නේ. ඉතින් මේ නිෂ්පාදනය බ්ලැක් අවුට් වයිටින් ෆේස් ගෝල්ඩ් එක මේක ස්වාභාවික 100% ස්වාභාවික අමුද්‍රව්‍ය භාවිතා කරලා තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඉතින් භාවිතා කරලා බලන්න අපිට අමතර පෝෂණයක් ලබා ගන්න පුළුවන් ගෝල්ඩන් ටච්. ඒත් ඇත්තටම ඒ කියන්නේ එයා ඉන්ග්‍රීඩියන්ට්ස් හෂාන ඉන්ග්‍රීඩියන්ට්ස් බලලා තමයි බලලා පාවිච්චි කරලා තියෙන්නේ. වෙන්න ඕනේ හැමෝම. නිකන් කවුරු හරි කිව්ව වෙනුවට ක්‍රීම් එකක් පාවිච්චි කරන්න අපි බලන්න ඕනේ මේක අන්තර්ගතය මොන වගේද පාවිච්චි කරන්නේ. එයා දන්නවා මේකේ මොනවාද මේවා නැචරල් ඉන්ග්‍රීඩියන්ට්ස් වලින් හදලා තියෙන්නේ. තියෙන්නේ. දැන් අපි මේ වෙලාව ඇතුළත තුල අපි කතා කරන්නේ ඊටම සීමිත ප්‍රමාණයක් තමයි වචන කීපයක් තමයි කතා කරන්නේ. හැබැයි මෙතනින් එහාට මම නිෂ්පාදන ගැන ජීවනි මහත්මයාත් එක්ක කතා කරන මේකෙන් අපිට මොන වගේ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්ද? මේකෙන් පස්සේ අපි මොකද්ද කරන්න ඕනේ? මොකද මම ඇවිල්ලා නිෂ්පාදනය ගැන රෙකමන්ඩ් කරනවා කියලා කියන්නේ ගොඩක් අය භාවිතා කරන්න පෙළඹෙනවා. ඉතින් මම ඒකෙන් ප්‍රතිඵල ලබාගෙන තියෙන්න ඕන සහ විශ්වාසදායී ලෙස මේ නිෂ්පාදන ඔබට නිර්දේශ කරන්න. මම ප්‍රතිඵල ලබා ගත්තේ නැත්නම් ඒක කරන්න අමාරුයි. ඒක නිසා තමයි මම පාවිච්චි කරපු කෙනෙක් එක්ක කරගෙන එන්නේ. මම කියනවට වඩා අපිට කතා කරන්න පුළුවන් නිසානේ. දැන් මේ බ්ලැක් අවුට් ක්‍රීම් එක වගේම තව කතා කරන්න ඕනම නිෂ්පාදනයක් තියෙනවා. ඒ තමයි ගෝල්ඩන් ටච් ඇන්ටි රින්කල් ක්‍රීම් එක. දැන් මුහුණේ රැලි වැටීම කාන්තා සහ පිරිමි කියන දෙපාර්ශ්වයටම ලොකු ගැටලුවක්නේ. සමහරක් වෙලාවට වයසට ගිහින් නැහැ. නමුත් වයසට වඩා වයස පෙනුමක් අපේ පෙන්눔 කරනවා මේ අග රැලි වැටීම මේ දේවල් නිසා. ඒ නිසාම ගෝල්ඩන් ටච් ඇන්ටි රින්කල් ක්‍රීම් එක පිරිමි පාර්ශ්වයේ ලබා දෙන ප්‍රතිඵල ගැන අපිට කතා කරොත් කොයි වගේ ජීවනින්ම මෙහෙම ඇන්ටි රින්කල් කියලා අපි ගොඩක් වෙලාවට කියන්නේ කාලයත් එක්කම අවුරුදු 25 ඉවර වුණාට පස්සේ ඉඳලා අපි හැමෝගෙම හැමේ තියෙන කොලෙජන් ලෙවල් එක අඩු වෙන්න පටන් ගන්නවා. 100ට 1 ගානේ අවුරුද්දට 100ට 1 ගානේ අඩු වෙනවා. ඉතින් ඒක අපිට හොඳින් ඉතාලම හොඳින් පවත්වාගෙන යන්න තමයි අපි කියන්නේ හොඳ කොලෙජන් සහිත ක්‍රීම් එකක් ඕනේ. ඉතින් ඇන්ටි රින්කල් ක්‍රීම් එකෙන් වෙන්නේ අර අපේ ඉවත් වෙලා යන කොලෙජන් ලෙවල් එක බොහොම හොඳින් අර එකකට එකක් තන්තුමේ වශයෙන් බැඳිලා තියාගන්න උදව් කරන එකක් තමයි අපේ ඇන්ටි රින්කල් ක්‍රීම් එක. ඉතින් මේ නිෂ්පාදනය පාවිච්චි කරොත් අවුරුදු 25 26 27 වෙනකොට ටිකෙන් ටික අර මූණේ ඇස්වල දෙපැත්තේ ෆයින් ලයින්ස් එනවා, කට වටේ ෆයින් ලයින්ස් එනවා. මේ වගේ තත්ත්වයක් එන එක 50කටත් වැඩි අඩු කරගන්න පුළුවන් ඉතින්. ගොඩක් වෙලාවට මේ වයස පේන්න පටන් ගන්න අවුරුදු 35 විතර වෙනකොට තමයි අන්න මම වයසට යනවා කියලා දැනෙන්නේ. එතකන් අපිට දැනෙන්නේ නැහැ. හැබැයි අර 25 කාලේ වෙනකොට අපි මේ නිෂ්පාදනය පාවිච්චි කරොත් ඉඳිලා අපිට අවුරුදු 40 50ක් වෙනකනොත් අපේ මූණේ එහෙම ලොකුවට රින්කල්ස් එන්නේ නැතිව ඉන්න පුළුවන්. මොකද හෂාන්ලා වගේ මම හිතන්නේ වැඩිපුර එක එක නිෂ්පාදන පාවිච්චි කරනකොට මේ ක්ලින්සර් කරන්න ඕනේ වැඩිපුර එක එක මේකප් වර්ග මේගොල්ලෝ පාවිච්චි කරන ඉතින් එහෙම අයගේ පාවිච්චි කරන දේවලුත් එක්ක සමහරවිට හැමේ තියෙන තෙතමනයක් ඉවත් වෙලා කොලෙජන් ප්‍රමාණයක් ඉවත් වෙලා යන්න පුළුවන්. එහෙම අයට ගොඩාක් වටිනවා මේ ඇන්ටි රින්කල් ක්‍රීම් එක පාවිච්චි කරන එක. මම කලින්ම භාවිතා කරන පටන් ගත්ත ජීවිනි මහත්මයෙකුනේ 35 වෙන්නට පස්සේ වැඩිපුර හිතන පටන් ගන්න. ඒක ඇත්ත. මොකද අපි ගොඩක් වෙලාවට සමර ඩැමේජ් එකක් වුණාට පස්සේ තමයි සම ගැන හිතන ගන්න. ඇයි අපි ඊට කලින් හිතන්නේ නැත්තේ? ඊට කලින් හිතුවොත් ඒ වෙන දේවල් අපිට වළක්ව ගන්න පුළුවන්. ඉතින් කොලජන් සමට අවශ්‍ය කරන දෙයක් ඒක වැඩි දියුණු කරගන්න, වැඩිපුර කොලජන් ප්‍රමාණයක් ඔබේ සමට දෙන්න, නිරෝගීව තබා ගන්න, කාලයක් යද්දී සම රැලි වැටෙන දේ නැති කරගන්න, සමේ දීප්තිය වැඩි දියුණු කරගන්න මේ හැම දෙයකටම ඕන මේ නිෂ්පාදනය භාවිතා කරන්න පුළුවන්. මමත් භාවිතා කරනවා, ඔබත් භාවිතා කරලා ප්‍රතිඵල ගන්න. ඒ කියන්නේ දැන් කාන්තාවන් නම් කොහොමත් කැමති නෑනේ වයසට යනවා කියලා පේන්නනේ. දැන් වයස
නැතිව තමයි කියන්නේ හැමදාම තරුණ විදිහට ඉන්න තමයි ඒ කාන්තාවන්. කාලේ දැන් පොඩ්ඩක් වෙනස්. දැන් පිරිමි පාර්ශ්වය තමයි ඒක වැඩිපුර තමයි කැමති. මම දැන් අහන්න හැදුවේ. ඒ කියන්නේ දැන් මේ හෂානුත් සෑහෙන සැලකිලිමත් මේ වයස පෙනුම දේවල් ගැන නේ. අනිවාර්යයෙන් අපි ඇත්තටම අපි හැමෝම කැමතිනේ ලස්සනට ඉන්න, සුන්දරව ඉන්න. ඉතින් මම හිතනවා ඒකට ගොඩක් වෙලාවට ගෝල්ඩන් ටච් අපිට උදව් වෙයි. රහස ඒක රහසක් නෙමෙයි. දැන් එතන අපි හැම සතියෙම කතා බහ කරනවා මේක. හැමෝම දන්න රහසක් වෙලානේ. සහ මට පර්සනලි ප්‍රතිඵල ලබා ගත්ත අය කියන මේ නිෂ්පාදන හොඳයි කියලා. ඉතින් භාවිතා කරන්න කිසිම බයක් සැකක් නැතුව ප්‍රතිඵල ඔබට ලබා ගන්න පුළුවන්. අනිවාර්යයෙන්. ඉතින් මම නැවතත් මතක් කරන්නම් දුරකථන අංක ඔබට පුළුවන් දැන් බ්ලැක් අවුට් ක්‍රීම් එක, එතකොට ෂැම්පු කන්ඩිෂනර් ගැන අද අපි කතා කරා. කොහොමද පිරිමි පාර්ශවයට, කාන්තා පාර්ශවය වගේම පිරිමි පාර්ශවයට කොහොමද මේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්, මොන වගේ දේවල්ද අන්තර්ගත වෙලා තියෙන්නේ, මේ දේවල් ගැන අපි කතා කරා. එතකොට ඇන්ටි රින්කල් ක්‍රීම් එක ගැනත් අපි අවසාන වශයෙන් හරි විශේෂයෙන්ම කතා කරා. මේ දේවල් ගැන ටිකක් ඔබට වැඩිපුර තවත් ප්‍රශ්න තියෙනවා නම්, ඔබට හොයා බලන්න ඕනයි කියලා හිතෙනවා නම් අනිවාර්යයෙන්ම කතා කරන්න. 0702 71 70 74 0702 71 70 72 කියන දුරකථන මාර්ග දෙකම විවෘත වෙලා තියෙනවා. Golden Touch නිෂ්පාදන ගැන ඔබට දැනුවත් වෙන්න. ඉතින් Facebook, Instagram සහ YouTube, TikTok හරහාත් ඔබට පුළුවන් වීඩියෝ දර්ශන නරඹන්න. මේ දේවල් කොහොමද භාවිතා කරන්නේ, කොහොමද පාවිච්චි කරන්නේ, ඔබගේ සමට කොයි විදිහටද යොදා ගන්න කියන එක ගැන ඔබට පුළුවන් දැනුවත් වෙන්න. ඒ වගේම තමයි goldentouchlk.com වෙබ් අඩවිය හරහා ඔබට පුළුවන් මෙහි අන්තර්ගතය, ප්‍රමිතිය, මේ හැම දෙයක් ගැනම වැඩිදුර විස්තර සොයා බලා කටයුතු කරන්න. ඉතින් අදත් හෂාන් ඒ වගේම තමයි ජීවනී ජයතිලක මහත්මිය අපිත් එක්ක එකතු වුණා සජීවීව මේ නිෂ්පාදනත් එක්ක කොයි විදිහටද මේ දේවල් පාවිච්චි කරන්නේ සහ මේ නිෂ්පාදන ගැන වැඩිදුර ඔබව දැනුවත් කරන්න. ඉතින් අපි ලබන සතියේදීත් හමු වෙමු. බොහොමත්ම ස්තුතියි ඔබ දෙදෙනාට. ආයිබෝන්. ඉතින් රූපය කියන දේ හරි වැදගත් අපිට ජීවිතයට වැදගත්. මේ රූපය ලස්සන විදිහට නිරෝගීව තමයි අපි වැඩි දියුණු කරගන්න ඕන. අන්න ඒ දේ ගැන අපි කතා කරේ Golden Touch නිෂ්පාදනත් එක්ක. ඉතින් තවත් ගොඩක් දේවල් තියෙනවා ඔබත් එක්ක බෙදා හදා ගන්න. අපි පුංචි විරාමයක් ගන්නවා. එතකන් විරාමයෙන් අනතුරුව අපි අලුත් විශේෂාංගයක් එක්ක එනකන් රැඳෙන්න අපිත් එක්ක. Every morning. Brought to you by ඔයාගේ අඳුරු ලප කෙල නැතිකර ඔයාව ලස්සන කරනවා. Golden Touch Pigmentation Cream. ජේසු සත්‍ය, ජේසු ජීවමානයි. කවදාකවත් ඔබ නොදුටු නිදහස අද ඔබට ලැබෙන්න යනවා. සුවය ඔබගේ ශරීරය ඇතුළෙන් මෙන්න. සතියකට සිව්වරක් අති උතුම් රදගුරු